අද අපි කතා කරන්න යන්නේ මගේ රත්තරන් යාළුවනේ මොඩරේටර් කෙනෙක්ගේ පැත්තෙන් කොහොමද ලයිව් එකක් දකින්න කියලා ඔයගොල්ලන්ට පොඩි view එකක් දෙන්න පොඩි වීඩියෝ එකක් අරන් ආවේ අද ඒකට. ඉතින් ඔයගොල්ලෝ දන්නති viewer කෙනෙක්ට පේන්නේ එක විදිහකට ස්ට්‍රීම් කරන එක්කෙනාට පේන්නේ වෙන විදිහකට. ඊට පස්සේ අපි ගත්තොත් memberships තියෙන ලයිව් ස්ට්‍රීම් වල පේන්නේ වෙන විදිහකට. ඒ වගේම තමයි මේ මොඩරේටර් කියන පැත්ත බලද්දී කොහොමද පේන්නේ කියලා ඔයගොල්ලෝ දැකලා නැතුව ඇතිනේ. ඉතින් මම මේ වෙනකොට අපේ බීස්ටයි මොඩරේටර් කෙනෙක් විදිහට ඉන්නවා. මම ඊට කලිනුත් ඉඳලා තියෙනවා එක එක ස්ට්‍රීම් වල. ඒක ඇත්තටම මට එච්චර තාස්සනක් තිබෙන්නේ මේ වගේ වීඩියෝ එකක් ගන්න මට එච්චර මොලයක් තිබෙන්නේ. ඒකින් ගෙනාවේ නෑ. ගෙනල්ලා වැඩක් නෑනේ. මේක බලන් ඉන්නේ නේ උඹලා. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු වීඩියෝ කොහොම වේද කියලා. ඊට අපි කොහොමද ලයිව් ස්ට්‍රීම් එක හැසිරෙන්න ඕනේ කියන දේවලුත් අපි කතා කරමු. මොකද මේ channel එකේදී අපි කතා කරන්නේ viewer කෙනෙක්ගේ පැත්ත ගැන. ඒ කියන්නේ කිසිම වෙලාවක මම creator කෙනෙක් විදිහට මෙතන කතා කරන්නේ I'm just වගේ viewer කෙනෙක්. එහෙනම් අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට. දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අපේ බීස්ටයි chat එකට. chat එකේ ස්ට්‍රීම් එකට. ඉතින් මම මෙලයි මොනවද මගේ කැම් එකට මචං ඒ අයියාගේ කැම් එක වෙලා තියෙන්නේ. දැන් අපි බලමු අපේ මොඩරේටර් කෙනෙක්ට කොහොමද chat එක පේන්නේ කියලා. ඉතින් මම නිකමන මොකක් හරි නිකන් ඉමෝජි එකක් දාන්න. තුරාර පේනවා ඇති. මාව නිර්පාට වෙලා මේ පාර එක අර 10 අඬුව නැති කරලා මේ පාර එක කොටුවක් වෙලා මම දන්නේ ඇයි කියලා. මට තේරෙන්නේ YouTube එක මොනවද මේ කරන්න ලෑස්ති වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේන නැති මේ තියෙන්නේ මගේ මේන් channel එක. මේ වීඩියෝ එක වැටෙන channel එක. අපි බලමු මුලින්ම මේ උඩ හරිය අපිට තියෙනවා top chat එක live chat එක ඒක කොහොමද ඔයගොල්ලෝ පේන දේ. මෙතනින් අපේ top fans ඒ ටික බලන්න පුළුවන්. ඒ වගේම අපිට අපේ chat එකේ දැන් අපි මෙන්න මෙයාගේ chat එක උඩ මෙහෙම ක්ලික් කරාම එයාගේ channel activity එක අපිට බලන්න පුළුවන්. මේ ඕක ඕගොල්ලන්ට බෑ. ඕගොල්ලන්ට පුළුවන් මං හිතන්නේ report එකයි report එකයි මොකක් හරි ඒ වගේ තව මොකක් හරි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මට මතක නෑ. මං අනිත් කම්පේක් එකේදී මං කියන්නම්. channel activity ගියට පස්සේ මෙයා channel එකට දාපු comment ඒ කියන්නේ last year කිව්ව තියෙනවා ghost town country ඒ හැම දෙයක්ම මේකේ වැටෙනවා. හරිද? ඊට පස්සේ අපි මෙයාගේ මේකට ගියාට පස්සේ මෙයාගේ channel එකට අපිට ගිහිල්ලා බලන්න පුළුවන්. මම හිතන්නේ මෙයා channel එක කරනවා. ඔව්. killer gaming මේ තියෙන එයාගේ channel එක. අපිට channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ දැකලා ඇති ලොකු ස්ට්‍රීමර්ස් ලගේ වුණත් අර ෆේක් account වලින් ආවට පස්සේ ටග් ගාලා මේ ස්ට්‍රීම් කරන එක්කෙනාට උනත් පුළුවන් ඊළඟ channel එක මොකද්ද නමෙන් නැතුව එයාගේ channel එකෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපිට ආයේ තියෙනවා මෙයා report option එක ඔයගොල්ලොන්ට තියෙනවා. remove කරන්න පුළුවන්. මොකද ඒකේ අනවශ්‍ය දැන් මෙයා RP මොකද මෙයා play කරන්නේ RP. එතකොට මේකෙදි meta scenes සනම්මනම් යන්න පුළුවන්. දැනට නම් එහෙම remove එකක් වෙලා නෑ. අපි ඉතින් කියන්නේ හරි අඩුයි යනවා. සාමාන්‍යයෙන් අර තියෙනවා එක මානසිකත්වය තියෙන උන් ඇවිල්ලා එක එක මේව කරනවා. එහෙම ඒවත් තියෙනවා. ඒව ගැන කතා කරලා නැහැ. ඉතින් ඒව කතා කරලා ඊට පස්සේ අපිට මේ time out එකකට දාන්න පුළුවන්. time out option එක මම ඕකටත් කියලා මගේ අනිත් account එකකින් ඒ කියන්නේ මගේ Roblox games කියන channel එකේ account එකෙන් මම මේකට comment එකක් දැම්මා. chat එකට දැම්මා මේ ඕකටත් කියලා. මොකද වැරදිලාවත් කවුරු හරි time out වුණොත් ඒක පැතින් ගන්න වැරද්දක් හින්දා. ඉතින් මම මෙතන put user in time out කියලා දැම්මට පස්සේ අපිට එනවා this is my first time මචං time out එක බලන්න. මෙතන තියෙන තප්පර 10කට මිනිත්තු 1 මිනිත්තුවකට මිනිත්තු 5කට මිනිත්තු 10කට පැය 24කට මිනිත්තු 30කට ඒ වගේ ටිකක් දීලා මෙතන කන්ෆර්ම් දෙන්න පුළුවන්. දුන්නට පස්සේ තියෙන ඩයරෙක්ට් ටයිම් අවුට් තමයි. මම ඒක කරන්න යන්නේ නැහැ. මොකද බීස්ට් අය දන්නේ නැහැ මම මේ වීඩියෝ එකක් කරනවා කියලා. මම මේක ඉතින් ගොඩක් දෙනෙක් බලන්නේ නැති හින්දා මම කොහොමත්
කියයි බොහට ලින්ක රයි ගරුප් එකට එකයි මන් ලොකු මෙහම බැලුවේ නැති ගොඩක් දෙන බලන්න තින්ද මේ ඉතින් ලයිව් එකක් බලත්ති හෝ වේවා වීඩියෝ එකක් බැලුවා හෝ වේවා ඉතින් අපි ඒ කරන ස්ට්‍රීමට ගරුකිරීමක් කරන්න ඕනේ චැට් එකකට ගියාට පස්සේ එතන විනීතව හැසිරෙන්න දැනගන්න ඕනේ කුණුහරුප කියනක මෙහෙමයි ඒක අර ස්ට්‍රීමකින් ස්ට්‍රීමට වෙනස් වෙනවා මන් දැකලා තියෙනවා ඉතින් අර මම බොහෝ විට බලන්නේ අර ගොඩක් කුණුහරුප නැති ඕන තැනක බලන්න පුළුව මෙහෙමයි කුණුහරුප නැති ඒක නෑ තියෙනවා හැමතැනම අපිත් ඉතින් ඔය ඉන්නම චැට් වල දානවා ඒවා ඒ කියන්නේ අර ලොකු සීන් එහෙම නෙමෙයි ඉතින් රෙස්පෙක්ට් එක තියාගෙන චැට් එක හරියාකාරව ගෙනියන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒ කොහොමත් ස්ට්‍රීම් වලට සෙට් වෙන්නේ ඒ වයිබ් එකේ තියෙන කට් මිනිස්සු එතකොට ඉතින් එතන සමාන වීමක් වෙනවා අර වයිබ් එක නැති මිනිස්සු ආවට පස්සේ තමයි එතන පොඩි ගැටලුවක් වෙන්නේ සහ ඔයගොල්ලෝගේ chat එකක් බොහෝ විට අර ලොකු ස්ට්‍රීම් වලට එහෙම ගියාට පස්සේ ඔයගොල්ලෝ chat මිස් වෙනවා කියන එක වෙන්න පුළුවන් ඒ වෙලාවට ඉතින් මෙහෙමයි මම in real life උත් IRL මට ජීවිතයට මම ස්ට්‍රීම් කෙනෙක් හම්බුණා මම ජීවිතයට කතා කරන එක නෑ ඒ කියන්නේ ඔබ මම තාමත් කොහොම පොඩි channel එකක් ලොකු channel එකක් වුණාට පස්සේ ඉතින් කොහොම වෙයිද දන්නේ නෑ කැචිව් කරගන්න ඕනේ මචං ඒක වෙනම කතාවක් මම විශ්වාස කරන දේ තමයි මම කවදාවත් IRL එහෙම හම්බෙන්නේ නැහැ මොකද ඒ වෙලාවේ අපහසුතාව මේ අපහසුතාවයට පත් වෙන්න පුළුවන් දැන් එතන අපි යන්න ඕනේ නැති තැනකට ගිහිල්ලා අපි දන්නේ නැතුව එහෙම වෙන්න පුළුවන් එතකොට එතන ඒ ඩිස්කෂන් එකට යම් හානියක් වෙන්න පුළුවන් ඒ ඉතින් ඒක හරහා ස්ට්‍රීමයි ඔයාගේ අතර තියෙන අර බොන්ඩ් එක නැති වෙන්න පුළුවන් නිකන් ඔයා හේට කෙනෙක් වෙන්න පුළුවන් ඒකින්ද ඉතින් අර මොලෙන් හිතලා කරන්න ඉතින් chat එකක් කියන්නේ මෙහෙමයි අනිවාර්යයෙන්ම මේ කියන්නේ හැමෝම ලයිව් කරන්නේ නැහැනේ ලයිව් කරන එක දන්නවා ලයිව් කරන එකේ මේක මමත් අපි ඉතින් අපි දන්න මිනිස්සු ඉන්නවනේ ලයිව් කරන ඉතින් ඒකින්ද තමයි මාත් මේ දේවල් කියන්නේ ඔයගොල්ලෝ රෙස්පෙක්ට් පිට ලයිව් chat එකක් කර ගියාම රෙස්පෙක්ට් පිට ඒ ස්ට්‍රීමට කරු කරලා ඒකේ ඉන්න කට්ටියට කරු කරලා ඉතින් මේ වගේ විකාර පිස්සු ගොන් කිසි ආතරලක නැති ගොබ්බ වීඩියෝ බලන්න ඕන නැත්නම් මේ channel එක subscribe කිරීම ඔබ සතු කාරණයක් මචං මට අදාළ නෑ මේව මට අදාළ දේවල් නෙමෙයි ඉතින් අද අපේ වීඩියෝ එකත් එක්ක මේ වෙනකන් හිටපු එකෙක් ඉන්නවනම් අම්මපා මං ඔළුවෙන් හිටන් ලයිව් එකක් කරනවා සිරාම කියන්නේ ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න ඵලයන් හැබැයි මම ඒක දැනගන්නේ කොහොමද ඔබ බැලුවා කියලා අන්තිතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවා නම් අනිවා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා කන පල්නවා නැත්තම් කමෙන්ට් එකක් දාපන් මොකද මේ දවස්වල ඇත්තම රිම් එකෙන් දුවන්නේ මේ වෙලාවෙත් මචං වීඩියෝ එකක් කරන්න පුළුවන් විතර මේ දැන් විනාඩි නෙමෙයි පැය කීයද බං මම පැය 4ක විතර ලයිව් එකක් බලලා මේ දැන් වීඩියෝ එකක් කරන්නේ හරිද මම දන්නේ නැහැ මම මොනවද කරනවද කියලා මම මේ දැන් ඔය කියවනවා හරි එහෙනම් මේ වෙනකම් වීඩියෝ එක බලලු ඔයාට සම්මා සම්බුදු සරණයි දේ පිහිටයි ජේසු පිහිටයි තාම මොනවද තියෙනවද වැඩි දන්නේ ගුණවුස කැරණිය ජපුර එහෙනම් ඉතින් අපි යනවා ඔව් එච්චර තමයි අපි යනවා බයි යාළුවනේ ජය වේවා